මේ දිනවල මහර බන්ධනාගාර ශාල ගැටුමක් ඇතුලේ ගිනි තිබීමේ එකම තනත් අඳවියන් ඝාතනය වීමක් මම දැක්කා. ඒකේ දෙමෝපියෝ සියල්ලම රාගම රෝහල වටා පිරීලා තමන්ගේ ඥාතීන්ගේ තත්ත්වය හොයා බැලීමට ක්‍රියා කරනවා. මොකක්ද ඇත්තටම මේකේ තත්ත්වය? එක්කෙනෙක් ඉන්න තැනකට 4 දෙනෙක්ව වැටෙනවා. එන්නම මේ කරන වැඩපිළිවෙල යටතේ එන්නම ඒ කියන්නේ රිමාන්ඩ් බන්ධනාගාරුවන් වැඩි වෙනවා. දැන් මේකෙන් ඇත්තටම විශාලම සංඛ්‍යාවක් 70ක් විතර ඉන්නේ මේකේ ඇතුලේ ඉන්නේ ඇත්තටම වරදකරුවන් නෙවෙයි. අප ගන්න බැරි අප දීලා නැති මෙන්න මේ වැරද්දකරුවන්. ඒක සමහරව ඉන්නවා ඇත්තටම අපේ ගෙවා ගන්න බැරි කට්ටිය. දැන් ලංකාවේ නීතිය අනුව ඇත්තටම ලංකාවේ තියෙන්නේ වරදකට අපදීම තමයි නෝම් එක. නෝම් එක කියන්නේ සාමාන්‍ය නීතිය තමයි. එතකොට විශේෂත්වය තමයි අප නොදීම. නමුත් අපේ අධිකරණ වල දැන් යන ක්‍රියාමාර්ගය තමයි සාමාන්‍යකරණය මොකද්ද? අප නොදීම. විශේෂත්වය තමයි ඒ කියන්නේ එක්සෙප්ෂන් එක තමයි අපදීම. ඒ කියන්නේ පුළුවන් තරම්. එතකොට මේකෙන් වෙලා තියෙන්නේ මොකද මේ පෞගේ කාල පරිච්ඡේදය තුල බන්ධනාගාර පිරීතිරිලා තිබෙනවා. එවැනි එක මේ බන්ධනාගාර පිරීතිරීමට ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මෙතනින් විශාල සංඛ්‍යාවක් ඉන්නවා 12500ක් විතර ඉන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ වැඩකරන. ඒකට ප්‍රධාන හේතුව තමයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා නොලැබීම තුළ ඔවුන්ට දිගින් දිගටම අප ලැබීමට හැකියාවක් තිබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කරුණ නිසා එතන ප්‍රමාදය වෙන්නේ මොකද? එතන ඇතරම පුරප්පාඩු විශාල සංඛ්‍යාවක්. ඒ පුරප්පාඩු සංඛ්‍යාව නිසා රස පරීක්ෂක වාර්තා පැමිණෙන්නේ නැහැ. එතකොට මේ අදබදය නැති කරගන්න නම් ඇත්තටම රජය පැහැදිලි ප්‍රතිපත්තියකට එන්න. එකක් තමයි අප ලබා දීම පිළිබඳව තිබෙන දැඩි ප්‍රතිපත්තිය ඉවත්. දෙවෙනි එක තමයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීම. නැතුව අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ පුරප්පාඩු තියාගෙන ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කරයි කියලා මේ නඩු ටික ඉක්මනට ඇහෙන්නේ නැහැ. මතක තියාගන්න. දැන්ටම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4යි, අභියාචනාධිකරණයේ 4යි. තව ටික දවසක් යනකොට 5ක් වෙනවා. එතකොට පහළ උසාවිවල විශාල සංඛ්‍යාවක් තියෙන පුරප්පාඩු. මේ තත්ත්වය අනුව මේ උසාවි දෙකක විතරක් විනිශ්චයකාරවරුන්ගේ සේවාදිගුවක් දුන්නයි කියලා මේකට කිසිම විදියකින් මේකට මේක හරියට අතිසාරයට අමුඩ ගහනවා වගේ ප්‍රශ්නයක්. ලක්ෂ ගාණක් නඩු තියෙන්නේ හිර වෙලා ප්‍රාථමික උසාවිය. නැතුව ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය නෙවෙයි. එතකොට ඒ නඩු ටික එතන ලක්ෂ ගාණක් කියන නඩු ටික බේරගන්නේ නැතුව කොහොමද කතා කරන්නේ මෙතන 4-5000ක තියෙන නඩු ටිකක් ක්ලියර් කරනවා කියන්නේ. එතකොට ඒ නිසා විශාල ප්‍රශ්නයක් මේ බන්ධනාගාර ප්‍රශ්න. මොකද මේ බන්ධනාගාරේ දැන් එක බන්ධනාගාරයක් ඇවුලුණා. මාසයක් යනකොට තව බන්ධනාගාරයකට මේක යනවා. මේක ඇතුලේ සිවිල් තත්ත්වයක් එනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මානුෂික අයිතියක් නැහැ. අයිතියක්වත් නැහැ බන්ධනාගාර තුල. මමත් බන්ධනාගාරය තුල හිටිය පුද්ගලයෙක් වශයෙන් මම ඇහෙන් දැක්කපු දෙයක් තමයි. ඒකේ ඇත්තටම සැමන් ටින් එකේ සැමන් පැක් කරලා වගේ තමයි ඒ තරුණයින් තියලා තියෙන්නේ. ඒගොල්ලන්ට හැරෙන්නවත් බෑ රැයට නිදාගත්තාම ඒ නිදාගත්ත එක පැත්තකට හැරුණා නම් ඒ පැත්තට ඒමම තමයි නිදා ගන්න පුළුවන් උදේ. ඒතර වැසිකිලි පද්ධතියේ උදේට විශාලම අර්බුදයක්. තියෙන වැසිකිලි ප්‍රමාණය කිසිසේත්ම කිට්ටු කරන්නවත් බෑ අවශ්‍යතාවය. අනිත් එක මේ බොහෝ අයව අඬ ගහගෙන යනවා. එතකොට 8:00 වෙනකොට යන්නත් ඕනේ උසාවි වල බොහෝ දිනවල. එතකොට මේ තත්ත්වය යටතේ විශාලම අමානුෂික තත්ත්වයක මේ ඇඳවියන් ඉන්නේ. එතකොට මේ අමානුෂික තත්ත්වයේ තියෙන ප්‍රතිඵලය මොකක්ද? මේක පිපිරෙනවා. මේක පිපිරිලා කැරලිකාරී තත්ත්වයකට මේකපත් වෙනවා. මේක දැන් එකෙන් පටන් ගත්තා දෙකක් ගියා. තව කීයකට යාවිත් දන්නේ නැහැ. එතකොට ඒකට විසඳුම තියෙන්නේ මොකද්ද? STF දානවායි අරව දානවා රැඳවියන්ට විරුද්ධව ප්‍රතික්‍රියාවට කරන. ඒක කරන්න සිදු වෙනවා. ඒක කරන්න සිදු වෙන්නේ රාජ්‍ය තන්ත්‍රයේ තියෙන වැරද්ද නිසා. දැන් මේ බන්ධනාගාර තත්ත්වය බැලුවොත් එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ඇඹිලිපිටියේ නව බන්ධනාගාරය නිර්මාණය කරා. එතනින් ඇත්තටම විශාල පහසුකමක් ඇති වුණ රැඳවියන්ට සංගල්‍ය ඇති වුණ බන්ධනාගාරය වහලා ඒ බන්ධනාගාරයට ගිහලා අඟුණුගොඩ පැලැස්ස බන්ධනාගාරය. ඒ වගේම එදා බෝගම්බර අයින් කරලා එක ගෙනිච්චා පල්ලේ කැලේට. පල්ලේ කැලේ බන්ධනාගාරය. ඒ වෙලාවේ මම ඉදිකිරීම් ඇමතිවරයා වෙලා මම තමයි මේ බන්ධනාගාරය හැදුවේ ඇත්තටම. අරගෙන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ. ඒකෙන් විශාල පහසුවක් එතන රැඳවියන්ට ඇති වුණා. නමුත් මේ දෙක ඇරෙන්න ඊට පස්සේ කවදාකවත් අද වෙනතුරු කිසිම කෙනෙක් මේ බන්ධනාගාර පද්ධතිය වෙලා මේක කළ නැහැ. මොකද කොළඹ තියෙන බන්ධනාගාරයේ ඉතාමත්ම තදබදෙන් ඉතාමත්ම ඉහළයි. ඒ නිසා පසුගිය අපේ යහපාලන රජය යටතේ ඒක අයින් කරලා කොරණ බණ්ඩාරගම බෝඩරයේ ඒකේ එතෙන්ට මේ බන්ධනාගාර පහසුකම් ගෙනියන්න හැදුවා. ඒ අතරේ නමුත් ඒක කරන්න සිද්ධ වුණේ නැහැ. ඒතර හැම රජයක්ම මේක පිළිගන්නවා. ඒතකොට මේ රජය ඇවිල්ලා දැන් අවුරුදු දෙකක් වෙනවා කිසිම ඒකට විසඳුමක් හත්යා සැලසුමක්වත් නැහැ. එහෙම බන්ධනාගාර පද්ධතිය පුළුල් කරලා මේ රැඳවියන්ට පහසුකම් ලබා දෙනවයි කියන එක ගැන කිසිම හාන්කියක් නැහැ. හැබැයි මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිව පොරොන්දු වුණා මේක කරනවායි. අද වෙනතුරු කිසිම තීන්දුවක් අරගෙන නැහැ. දැන් අද
කැබිනට් එකේ තීන්දුව ගන්නේ එදා පොරොන්දු වුණේ වට නෙවෙයි. පොරොන්දු නොවිච්ච ඒවට. උණු පොරොන්දු ක්‍රියාත්මක කිරීමට කැබිනට් තීන්දුව ලැබෙන්නේ නැහැ. එකක්වත් එක කැබිනට් තීන්දුවක්වත් අද වෙනතුරු එදා ওই මැතිවරණ ප්‍රකාශනයේ තිබුණ බොහෝ කරුණු පිළිබඳව කිසිදු කැබිනට් තීන්දුවක් අරගෙන නැහැ. ඒවා ක්‍රියාත්මක කරන්න. එතකොට මෙන්න මේ තත්ත්වය යටතේ රජයට අවශ්‍යයි. එක පැත්තකින් මේ රැඳවියන් අද කරලා තියාගන්න, අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මේ දීර්ඝ කිරීම තුළ අධිකරණ පද්ධතිය බාර ගන්නට. මොකද මෙතන ඉන්න කට්ටිය කියනවනේ රාජ්‍ය දිනා ගන්න. රාජ්‍ය දිනා ගන්න කියන්නේ මේක තනිකර වැරදි අර්ථකථනයක්. ආණ්ඩුව තියෙනවා රාජ්‍ය දිනා. ආණ්ඩුව තියෙන එක රාජ්‍ය දිනා ගන්න මේව කරගත්තේ